ගණන් වස්තු ලැබී ස්තරගෙන පැදිලා සතරනින් පැදිලා කරමල් බේදුනා සාරයි සාරයියා සාරයි සාරයියා උපාසක මහත්තයා සිරිල් මල්ලි පන්සල් පැත්තේ යන්න වගේ උපාසක මහත්තයා පන්සල් යනතු වෙන කොහේ යන්නද සිරිල් මල්ලි ඇත්තනේ උපාසක මහත්තයා මහත් පන්සල පැත්තේ එන්න හිටිය උපාසක මහත්තයා අන්න සිරිල් මල්ලි උඹලට දැන් තේරුණා මම ගෙදර ගියා නෑව ආවා ඕකනේ සිරිල් මල්ලි කියන්නේ සිරිල් මල්ලි ඕවා කලින් කරගන්න ඕනේ වැඩ නෙමෙයි නොනගතේ වෙලාවෙ කරනවද බං ඕවා අනේ මන්ද බං උඹලත් ඉතින් දන්නේ නැද්ද උපාසක මහත්තයා වැඩේ ටිකක් ඇදුනා ඔය වැඩ බං සිරිල් මල්ලි මේ නොනගතේ වෙලාවෙ කරනවද බං ඕවා මේ කලින් කරගන්න ඕනේ වනේ උපාසක මහත්තයා chance එක කියන එක හැම වෙලේම එන්නේ නැහැ උපාසක මහත්තයා ආව වෙලාවට chance එකෙන් ප්‍රයෝජන ගන්න දිනාගෙන එනකොට නැගිටින්න පුළුවන් ද උපාසක මහත්තයෝ මට දැන් කීපම් බන්න දැන් උඹ මොකද්ද දිනාගෙන ආවේ උපාසක මහත්තයා සමරේ අයියාගේ වත්තේ පොඩි කොළ කැපිල්ලක් යපුවා. මේ සිරිල් වල වගේ જાතිය චක්කෝ බල නැති බංගස්ථාන වෙලා යන්න ඕනේ බං. මොන නැති බංගස්ථානද 50000ක් සාක්කුවේ 50000 50 ඔබ මට කටහුල් කර කියනවනේ සිරිල් අනේ සි මම ගෙදර ගියා සුට්ටුස් කාලාව උපාසක මහත්තයා. සුට්ටුස් කාලාව උඹලට තේරෙයි කටුම් බුලේ නගිනකොට දවසක උඹලට හදන්න බෑ උඹලා හදන්න පුළුවන් જાතියක් කෑයකෝ. බෞකාර හැත් උපාසක මහත්තයා කොහෙද? මම බහැරක්ද? රාණයි පුතා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආසෙම ඉතින්. මේ ආයුෂත් තරම් ජීවත් වෙන්න ඕනේ ඉතින් ඔයා. අම්මේ. අබ්බලගේ අවසර මං කොහොමින්ද මං ගෙන අපවත් මේ වර කරගන්න බැරුව මම මේ ඉන්නේ. අඩි 10ක් ගන්න බෑ හති දැන්. අපි ගමේ මිනිස්සුන් උපාසක මහත්තයා. අපි නෙමේ ඔබතුමාලා අපේ ආයුෂත් තරම් ජීවත් වෙන්න ඕනේ. ඒක නෙවෙයි මේ ආලපුතේ. ඔව් උපාසක මහත්තයා. දැන් මේ පන්සල පැත්තේ යන්න දෙයි. පන්සල පැත්තේ යන්න ඕන උපාසක මහත්තයා. මං තාම මේ දැන් නාගෙන එනකම. ඒක හොඳයි. ඉක්මනට ගිහිල්ලා තරමයි කමිසෙයි දාගෙන ඉක්මනට පන්සල් පැත්තේ එන්න. ඒ කාරණා මලු කඩාගෙන තියෙන මාපුත. ඔව් උපාසක මහත්තයා. අර වැව පල්ලෙන් තිබිලා නිල්මාණය මල් දෙයක් කඩාගත්තා. ඒව හොඳයි ඒව යන තැනකට මාපුතේ ඒව තමයි අර යන තියන්නේ ඈ. ඔව් උපාසක මහත්තයා. මේ ඉතින් රාලපුතේ ඔහම යමන්කෝ මගෙත් එක්ක පන්සලට. මෙහෙම යන්න බෑනේ උපාසක මහත්තයා. මං ඉක්මනට සුරුස් ගාලා ගෙදර ගිහලා සුදු ඇදුමයි සරම මේ ටික දාගෙන එන්න. මේ අනිත් එක මේ ගෑණිට මේ බඩුවක් තියෙනවා දෙන්නත් ඕනේ. ඔව්. දැන් මේමයි දැන් ඉතින් ඔය බඩු රාජකාරී ඕවා පුතා කලින් ඕවා දෙන්න ඕනේ. කලින් ඕවා ගන්න ඕනේ. මේ නාන්න වෙලා ගියානේ. ඒකින්ද තමයි පොඩ්ඩක් වෙලා ගියේ. කාරණා. දැන් මක්කයි මේ මාපුතේ බෑග් එකේ තියෙන අතරම. මේකේ තියෙනවා ඉතින් බඩුවක්යක් මේ දෙන්න ඕනේ දැන්. මේ ඉතින් රාලපුතේ මක්කයි ඔය මල්ලේ. ආණ්ඩු උපාසක මහත්තයා මේ අවුරුද්දර අපේ ගෑණි කුකුල් මස් ගේන්න කිව්වා. හරිද? කුකුල් මස් හැමදාම කනවා. මොකද්ද ඔය මල ජරාව කණ්ඩ? අන්න පුතේ උඹට තේරුණා ඒක. ඉතින් ඒ හින්දා මම කල්පනා කරා කුකුල් මස් හැමදාම කන එක හරියන්නේ නැහනේ. ඔව්. අර පහළ හිටපු කොක්කු තුන් දෙනෙක් විතර වෙඩි තියාගත්තා. මොනවා බල කියන්නේ? ඔව් මේ මල්ලි ඉන්නවා. දෙන්න දෙකෙක්. ඒ පව්කාර ඇත්ත. යකෝ මේ මෙන්න මගතේ ලබන වෙලාවෙත් අපි ඕවා කරනවද? නෑ ඊට කලින් මරාගත්තේ උන්. ඊට කලින් මරාගත්තේ. අනේ මට නේද යකෝ ඈ
කාලේන විපරීත බුද්ධි එකෙන් පව්කාර කොහො කියන වද්දෝ කොහොත් නෑ කාකුත් නෑ උස ගසුත් නෑ බදුරු දීනුත් නෑ කොහේ ඉඳන් කොහො කියන වදෝ අම්මට සිරි අපේ උපාසක මහත්තයා. ඉතින් මේ බණ්ඩාගොළුවනේ ඈ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මේ අම්මේ මම පුතේ නැගිටපන් ඔය මටත් එක්ක ගාගෙන අනේ අම්මේ ඉතින් උඹලා ඈ උපාසක මහත්තයාට කියන්නේ මේ අලුත් අවුරුද්දේ අපි වැඩි හිටියන්ට ගරු කරන්න ඕන. අන්න පුතේ නැත්තම් මේ අවුරුද්දේ කිසිම වැදගත්කමක් නැහැ. අන්න බණ්ඩා පුතේ මොනවා කරත් පුතේ උඹලට අන්න ඒක තේරුණා. අපෙන් පස්සේ මේවා මේ සමාජයට දෙන්නේ උඹලා විතරයි බණ්ඩා පුතේ. ඒක උඹලා තේරුම් ගත්ත එක මහ මෙරත්තනම් වටිනවා. උපාසක මහත්තයාට කියන්නේ මේ දැන් ඉන්න ඔලුත් එවුන් උන් කැමති නෑ වැඩි හිටියන්ට වදින්න. උන් දැන් වදින්නේ හින්දි ක්‍රමයට. පුතා හරි මුන්ට ගහන්න ඕන උපාසක මහත්තයා මඩු වලකින් ගහන්න ඕන. මොකද මුන් කවදාවත් මේවා තේරුම් ගන්න නැහැ. නෑ පුතා. අපි කවදාවත් මිනිස්සු හදන්න ඕනේ නෑ. ඒ මිනිස්සු හැදෙයි. අපි පුතා මිනිස්සුන්ට මෛත්‍රී කරන්න ඕනේ පුතා. ඒක අපේ හිතවල තියෙන පුතා ඒක. නැත්තම් පුතා කවදාවත් මේ සමාජයට වෛර කරලා ගහලා බැනලා හදන්න බෑ පුතා. එහෙමයි අපි ජීවත් වෙන්නේ. ඒක නෙවෙයි. දැන් බණ්ඩ පුතා කොහෙද මේ යන්නේ? වාසිය මහත්තයා කියන්නේ මම යනවා බඩු ටිකක් සීනවා. බඩු ටික අරන් එන්න යනවා. ඕ බණ්ඩ පුතා මෙහෙමයි. මේ නොනගදේ වෙලාවේ පුතා බඩු ගේන්න යන්න තියාගන්න එපා. දැන් මේ වෙලාවේ ගනුදෙනු කරන්නේ නැහනේ. පාසක මහත්තයා කියන්නේ නොනගදේ කියලා මෙහෙම ඉඳලා බෑ. අනික මේක ගනුදෙනු කරලා තියෙන්නේ. බඩු ටික ගේන්න තියෙන්නේ. දැන් මෙහෙමයි දැන් එහෙනම් කමනේ වුණාට දැන් මේ උතනත් පොඩි ගනුදෙනුවක් වෙනවනේ පුතා දැන් ගිහිලා ගන්නකොට. ඒක හරි උපාසක මහත්තයා. ඒ වුණාට 169ට ගිහින් ඒක අරගෙන තියලා තියෙන්නේ මට තියෙන්නේ ගිහින් ගේන්න. මේමයි ඉතින් උමනා බඩුවක් නම් ඉතින් පුතා ගේන්න යන්නම එපැයි ඉතින්. හැබැයි පුතා මේ ඔය ගෙදරට ඔය දැන් ඔය 3-5 බඩුව කුස්සියට උමනා කරන බඩුව ඔවා පුතා මේ කලින් ගේන්න ඕනේ පුතා. ඔවට අපි කාලේ කළමනාකරණය කරගන්න ඕනේ. අයියෝ උපාසක මහත්තයා ඒවා ගෙදර ගෑණි ගෙනත් තියෙන්නේ. ඒවා මම යන්නේ මට අවශ්‍ය කරන බඩු තියෙනවනේ. මට අවශ්‍ය කරන බඩු ටික අරන් එන්න කියලා තමයි මම යන්නේ. ඉතින් ඕනෙම නම් ඉතින් පුතා ගේන්නම එපැයි අපි. ඈ වාසක මහත්තයාට කියන්නේ අලුත් අවුරුද්දේ කොල්ලෝ ගෙදර එනකොට උන්ට තියෙන්න ඕන. නැත්නම් උන් මම මරාගෙන කාලා මට බැනුම් අහන්න වෙනවා උන්ගෙන් බඩු නැත්තම්. මොකද පුතා කොල්ලොම්බට බයින්?
ඈ පාසක මහත්තයාට තේරෙන්නේ නැහැ ඒක. බඩු තියෙන්නේ බාර් එකේ අරගෙන පිටිපස්සේ දොර ගාව තියලා තියෙන්නේ. මං ගිහින් බඩු ටික අරගෙන එන්න ඕනේ. නැත්තම් ඔක්කොම විනාශයි. නේ අකෝ තොපි වගේ කාලකණි හැත්තා. තොපි හදන්න බෑ පුතා. හතර මහා නරකාදියම පැහිලා ලෝදෙම බීපියව තොපි. උපාසකයන් කාලකණි ජාතියක් මු. පාසක අපි ගරු කෙරුවාම අලුත් දේ අරගෙන වෙනස් අත්දැකීමුත් එක්ක ඔබ හමුවට එන අපි වෙස් සිනමා. ඉතින් ලැබුවා වූ 2021 නව වසර ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවායි වෙස් සිනමා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ 2021 නව වසරේ නීති ගරුකව ආගම දහමට ලැබිව දහමෙන් සෙමින් ජීවිතය ගත කරමින් අප ඔබ සමගින් ඉල්ලා සිටින්නේ.